අපි දැන් ඉන්නේ අපේ තවත් වර්ගඩි 2000ක ග්‍රීන් හවුස් එකක් ඇතුලේ. ඉතින් දැන් මේගොල්ලෝ දවස් 48 පහු කරමින් යනවා. අපි එක දවසක් අසන්න නෙළුවා. දැන් දෙවනි වතාවට අපි හෙට අසන්න නෙලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිට ඉස්සරහට කතා කරමු. මෙයාලගේ වර්ධනය කොහොමද? අස්සන ප්‍රමාණය කොහොමද? කිව්කම්බ වැලක් ගත්තම මේ වගේ හොඳ පුෂ්ටිමත් කඳක් ශක්තිමත් මූල පද්ධතියක් තියෙනවා කියන්නේ එවලෙන් අපිට ඉහළ අස්වැන්නකට යන්න පුළුවන් කියන එක. ගහ හොඳට හයියට මහතට තිබුණොත් වැල බාන අවස්ථාවේදී අපිට හරි පහසුයි හසුරව ගන්න. මේ වගේ හොඳින් මල් අල්ලලා ගෙඩි පිරෙන්න නම් අපි නිවැරදි ගුණාත්මක බවින් ඉහළ පොහොර කලසටහනකට වැඩ කරන්න ඕනි. අපේ වගාවදී නම් අපි පාවිච්චි කරන්නේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හයිපර් ෆර්ටිලයිසර්. ඉතින් දවසින් දවස ඉගෙන ගන්න දේවල් එක්ක තාක්ෂණික විදිහට ගියොත් තමයි අපිට දවසක මේ වගාව ජය ගන්න පුළුවන්.